දෙඩාරගේ ඉස්සරහ ස්ටෝරේජ් අඩුයිනේ. ඒක නැත්නම් එන්ටෝක් එකක් ගන්න එන්ටෝක් එකට දාන්න පුළුවන් මේ ස්ටෝරේජ් කැලලා සෙට් කරන්න. ඒ වරෙන් නාට්‍ය දුව වෙන්නන්න. කො නාට්‍ය දුව ඉඳිලා යකෝ නාට්‍ය දුව. අරක ඉබ්බන් කටුව පොල් ගොල්ල පේන්න. මේ ජලාශ පොඩිනේ. පොල් ගොල්ල පේනවා මෙහෙම බලන්න ඕනේ පොල් ගොල්ල බලන්න. කොහොම මුහුද පේන්නේ මුහුද? මුහුද කියන නැති නා මුහුද ආවම බලන්න. අපි යන්නේද මෙතන ඉන්නද? යා කොහෙද මොන ට්‍රේල් එකද අපි යන්නේ? පිකෝ ට්‍රේල්. අරක තිබ්බනේ අතන. පතන ඇල්ල ට්‍රේල්. පතන ඇල්ල ට්‍රේල්. ඇල්ල හොයාගන්න කරන කොහේ හරි බයික් දාලා සැලෑ ගතොත් ඔබ. ඌව අද ඉඳලා හරියන්නේ. ඇල්ල දින ඇල්ල හැම්බෙන්නේ රෙඩ් බානාගමට යන්න ඕනද? මේ හොඳ මට එකක් අම්මා. ගිහලා රෙඩ් බානාගම නම් මේ අපේ ගෙදරට ගියා. අම්මාට සබද්ද. දාගත්තා ගියාම. උන්ගේ ගෙදරට දාගත්තේ. ලොකෝ සබද්ද අප්පා. ඉදානාගේ වාට්ටේ. හොඳයි. ඉන්නන් බෑ මේක. ඌයා මං මේක ගත්තා කියන්නේ තාත්තරලු. මගේ සංග කොහෙද මන් දැන් විරත් මොකද? බාදාම ඉන්නේ. බාදාම සරදිට්ට එක. කොහමද? ගලවගෙනම ගිහිල්ලානේ බං. සරදිට්ට එකක් ඈ. මේ පැත්තටම ගිහින් තියෙන්නේ. අඩේ 150ක් විතර උසින් ඇත්ති. පාර කොහමද සිද්ධ කරලා අරන්නේ? අරන් යන. එදා අපි තිබ්බේ නෑ ඔච්චර මේවට. මේක අඩි කුරුමිනි මේක ලස්සන ලබන්නේ විශාල සුන්දරත්වයක් තියෙනවා. ඔව් අන්න අතන ගිහිල්ලා මේ පැත්ත අඩි 250ක් වද දෙයක මේ බලපන්. මේකට අපි එතන තමයි ගියා කිව්වේ නේ. ගලක් ඇවිල්ලා දින්නේ මම ඔක උඩින් ගල් ඇවිත් වියල්ලක් ඇදිලා නේ. විනෝදයි හැබැයි. ආය වෙනස් එකක් හදාලා දී මොකද විනෝදයි එතන මේ බලපන්. නැත්තම් මෙතන තමයි සැරටම බ්ලොක් වෙලා තිබ්බේ. ඔව් බලපන් යන්නේ. අලුත් වියල්ලක් ඇදිලා තියෙනවා. වෙන නිර්මාණයක් හැදිලා දී නව නිර්මාණ අද්දි යාළුවනේ මෝ සුන්දරත්වය. ඕක බොරුත් කියන ඕක අර ට්‍රේල් එක හරියද? ජාන දුරනේ. කිලෝමීටර් 16ක් පයින් යනවා. අපි යන්නේ නෑ.
පල්ලට බහින්නද? ආතල් ඇති වෙන අටන්න අර ගිහිල්ලා තියෙන එකද? ඇටන්නට කිලෝමීටර් 7ක් දුරින් ඇටන්නල කියන්නේ ඔය ඒක අපි අර දිවිජැල්ල ගිය ඇටන් වලින් ගිහිල්ලා අර ලකේකට යටත් නේදස්තරෙන් යන්න දෙපේ. ආ ඌ කිලෝමීටර් 10 ඒක තමයි ආතල් මුගම නැහැ. ඒක ආතල් දවසක් යන්න ඕනේ පයි. ගිහිල්ලා එන්න බෑ. ගන්න බෑ කොච්චර. අය යමන් ඒක දවසක. යයි කැඳේල හැම දුවවලා ගන්න ඕනේ. ඔව්. මිනිස්සු දෙයක්ෝ අපි ඕවා කරපු මිනිස්සුන්ද අපි ඕට වැඩිය දෙනවා අරුන්ට ටෝක් කරද්දි මොනවා කියන්නේ අයියා අපි මාතලේ උඹ ලැට්ට කියන්නේ යකෝ. උඹ ලැට්ට කිමු. වචනයක් කතා කරන්න ආවේ නෑ. මිනිහෙක් ඉනේ සිනපන් ඈ කියලා. අපි දුම්රියල්ලෙත් ගිහලා දිනවා මේ. නෑ නෑ මම කිව්වා කිව්ව දෙපාරක් ගිහිල්ලා තියෙනවා අරුට තුන්දලා. මේ මම කිව්වා අරු අම්මාට නියමයි ඈ. අලියෝ කරන්න බැරි. ඇයි අර මේ පතන වගේ කෑල්ල අලි හිටියපන් කන්ද උඩ. ඒ ඔය පේන කෑල්ලේ. අතන ඉඳගෙන තමයි මේ පැත්තට ෆොටෝ ගන්නනේ. මගේ එහෙම ෆොටෝ එකක් තියෙනවා. මගේ එහෙම ෆොටෝ එකක් නැහැ. මට ඉච්චර ලහඬු ඕනන්නේ. මටත් නෑ එහෙම ඉතින් නටන්න ඕනේ නෑ ෆොටෝ එකක් ගන්න. අනිවාර්යයෙන් අන්න කලුගෙන ජලාශය. අන්න ඉව දික් කරගෙන. මොබයිල් දර්ශන ඩ්‍රෝන් පදේ ඒ අයිනට යන්න බෑ. එපානේ. අනවශ්‍ය ක්‍රියාකාරකම් එපා. මේක කොහෙද මාළි බන්නේ? වැලි මගේ දුවම ෆාම්. 0.5 මේ 0.5ද? මේ බඹරු කරගෙන උඹේ කන නෑ උඹේ කන. ඒ බබෝන නෙවෙයි යා වෙනම 0.5 මතුරන්නේ වගේ මගේ ඉදින කාදියා.